නායකත්වයට මොනපාතෙන් කියන්නේ සරලව කතන්දරය. නායකත්වයන්ගේ මුදල් ඔයා ණයට වික්කා ටක් ගාලා මුදල් ගත්තා. මුදල් ගත්තා. වික්කා මුදල් ගත්තා. වික්කා මුදල් ගත්තා. වාර සංඛ්‍යාව හැම වෙලාවෙම වැඩි කරගත යුතුයි. වාර සංඛ්‍යාව වැඩි වාසිදායකයි. කොටසක ඉපයුම් ගියවර්ක සදශම් 5 රුපියල් මෙරට රුපියල් 9යි. කොටසකට දීලා දින ඉපයුම් ප්‍රමාණය වාසිදායකයි. කොටසකට ලාභාංශය ගියවරුද්දේ සාමාන්‍ය කොටස් හිමියන්ට එක කොටසකට රුපියල් 2.750ක් ගෙවලා තියෙනවා. මේ අවුරුද්ද ගෙවලා තියෙන්නේ රුපියල් 2ක් විතරයි. ඒක නිසා පුතේ කොටසකට ඉපයුම් එක අවාසිදායකයි. එහෙනම් මේ ප්‍රශ්නය හොඳ ප්‍රශ්නයක්. ඇයි සූත්‍රයෙන් ගානක් හදන්න තිබ්බා. ඒත් එක්කම ගානට අවශ්‍ය සමහර උත්තර ආදායම් ප්‍රකාශනයකුත් ගහගෙන හදන්න තිබ්බා. ඒත් එක්කම ගිය අවුරුද්දත් එක්ක සංසන්දනය කරන්නත් තිබ්බා. එහෙනම් ඔයාලට පුළුවන් වෙන්න ඕනේ. ගානක් දුන්නට පස්සේ ඔන්න ඔය විදියට අඩුපාත ගානක් දුන්නට පස්සේ සාමාන්‍යයෙන් සූත්‍රයක් උක්ත කරගෙන ගානක් හදාගන්න හැකියාවක් තියෙන්න ඕනේ. ඒත් එක්කම පෙර අවුරුද්දත් එක්ක සංසන්දනය කරලා වාසිදායක තත්ත්වයක්ද අවාසිදායක තත්ත්වයක්ද කියලා කියන්නත් පුළුවන් වෙන්න ඕනේ. මෙවර දිවයිනේ ප්‍රථමයාට අපගේ සුබ පැතුම් සමග අගනුවර ඒ දහසක බලාපොරොත්තුව ලංකාවේ අංක 1 පාසල් ගුරුවරයාගේ වත්තල සම්ප්‍රාප්තිය වත්තල විද්‍යාලය උසස් අධ්‍යාපන ආයතනයේදී ගිණුම්කරණය හා ව්‍යාපාර අධ්‍යයනය රජිත් නිර්මාල් ආර්ථික විද්‍යාව අශාන් මල්ලවාරච්චි ලංකාවේ අංක 1 කණ්ඩායම් පන්තිය සමග එක්වීමට ඔබේ අසුන අදම වෙන් කරවා ගන්න 0777 406යි 905 077යි 66යි 20යි 787 මේ ගිණුම් කරන අනුපාත ගාන හදන්න යද්දී පැහැදිලිද? ගිණුම් කරන අනුපාත ගාන හදන්න යද්දී මේ දීලා තියෙනවා විකුණුම් දලලාභය මෙහෙයුම් වියදම් ආදායම් බදු ඔය විදියට අපිට දීලා තියෙනවා. එතකොට මම සාමාන්‍ය ළමයෙක්ට කියන්නේ මේ ගාන හදන්න යද්දී ආදායම් ප්‍රකාශනයේ ආකෘතියක් පොඩ්ඩක් ගහගෙන මේකේ තියෙන ෆිගර්ස් ටික මෙතනට දාගන්න. ගාන කොහෙට හරි මේක අපිට අවශ්‍ය වෙනවා. පැහැදිලිද? එතකොට මම මුලින්ම කරන වැඩේ තමයි මේක දීලා තියෙන මේ තැනින් තැන දීලා තියෙන ෆිගර්ස් ටික මම දාගෙන යනවා. මේ අපේ ආදායම් ප්‍රකාශනයට එක පුරුද්දකට මම කරන දෙයක්. රයිට්. මේක දීලා තියෙනවා විකුණුම් 9000. එහෙනම් මම මුලින්ම ආදායම් විකුණුම් කරන අනුපාත ටිකට යන්නේ නැතුව මම යනවා මෙතන ටක් ගාලා විකුණුම් 9000යි. රයිට්. දල ලාභය 3200යි. එතකොට ඔයා දන්නවා විකුණුම් පිරිවැය අඩු වුණාම තමයි දල ලාභය එන්නේ රුපියල් 3200යි දල ලාභය 3200යි දල ලාභය. හරිද? එතකොට ඔයාට පුළුවන් හරි ඔය ඒක පස්සේ කතා කරමු. ඊට පස්සේ මෙහෙයුම් වියදම් 1200යි. වියදම් පැත්තේ ඔන්න තියෙනවා කීයක්ද මම පොදුවේ ගන්නම් මෙතන 1200ක් තියෙනවා මෙහෙයුම් වියදම් ටික. ඊට දීලා දෙනවා පොලි වියදම රුපියල් 200යි. පොලි වියදම එන්නේ මූල්‍ය පිරිවැයට රුපියල් 200යි. ප්‍රශ්නයක් නැහැ. වර්ෂය සඳහා ආදායම් බදු වියදම රුපියල් 450යි. වර්ෂය සඳහා ආදායම් බදු වියදම රුපියල් 450යි. ඔය දන්නා ආදායම් බදු මෙතනින් අඩු වෙනවා. රයිට්. ඊට පස්සේ සාමාන්‍ය කොටස් හිමියන්ට ගෙවූ අතුරු ලාභාංශ රුපියල් 300යි. තොගේ දීලා දෙන 1100ක් නායකත්වය 1400යි ප්‍රකාශිත ප්‍රාග්ධනය කොටස් ගණන කොටස් 1,50,000යි වටිනාකම ලක්ෂ 30ක් වශයෙන් දීලා තියෙනවා. රයිට්. එතකොට ඔන්න ෆිගර්ස් ටිකම මේ විදිහට ලස්සන දාගත්තා. එතකොට මෙන්න මේකෙන් අපිට හොයාගන්න පුළුවන් දේවල් කිහිපයක් තියෙනවා. පළවෙනි එක්කෙනා මේ බලන්න මෙන්න මෙයා හොයාගන්න පුළුවන්ද කියලා බලන්න. මේ ගාන බලද්දි මේ බලන්නකෝ. දලලාභයේ දීලා තියෙනවා. එහෙනම් අපිට මේ විකුණුම් පිරිවැය ටික අපිට හොයාගන්න පුළුවන්. දලලාභය තමයි 3200. එහෙනම් මේ විකුණුම් පිරිවැය ටික හොයාගන්න පුළුවන්. මේ විකුණුම් පිරිවැය ටික වාට එනවා 800යි. ඔන්න විකුණුම් පිරිවැය හොයාගත්තා. එතකොට තොග පිරිවැටුම් අනුපාතය ගණනය කරන්න අපිට විකුණුම් පිරිවැය ටික අවශ්‍යයි. විකුණුම් පිරිවැය ටික දුන්නේ නැහැ. දීලා තිබ්බ ෆිගර්ස් වලින් අපි ඔන්න විකුණුම් පිරිවැය ටික හොයාගත්තා. පැහැදිලිද කරන්දරේ? ගානේ කොටසක ඉපයුම් අනුපාතය අහනවා. කොටසක ඉපයුම් අනුපාතයට ශුද්ධ ලාභය කියන උත්තරය අවශ්‍යයි. හරිද? ශුද්ධ ලාභය. එතකොට මතක තියාගන්න මෙන්න මේකත් ඔළුවේ තියාගන්න මේකත් හරි වැදගත් කාරණාවක්. මේ බදුපසු ලාභය කියලා කියන්නේ ළමයි සාමාන්‍යයෙන් ශුද්ධ ලාභයට. තව ළමයි කාල පරිච්ඡේදයේ ලාභය.
කාල පරිච්ඡේද ලාභය. මෙන්න මේවා තුනම එකම සංසිද්ධියක් බදු පසු ලාභය, ශුද්ධ ලාභය, කාල පරිච්ඡේද ලාභය. right. එතකොට ශුද්ධ ලාභයට අවශ්‍ය කොටසක ඉපීම අනුපාතය හොයන්න එහෙනම් සම්පූර්ණ පිරිවැය ටික දීලා තියෙනවා මේ විදිහට. මේ ගාන වෙනත් ආදායම් මුකුත් නැහැ. වෙනත් ආදායම් නැහැ. සම්පූර්ණ පිරිවැය ටික බෙහෙයුම් වීදම් සහ මුල් වීදම් වල සම්පූර්ණ පිරිවැය ටික අපිට ගණනය කරගන්න පුළුවන් රුපියල් 1400ක් කියලා. එහෙනම් බදු පෙර ලාභය අපිට ගණනය කරගන්න පුළුවන් රුපියල් 1800යි. නම් බදු පසු ලාභය අපිට හොයාගන්න පුළුවන් රුපියල් 1350ක් කියලා. right. එහෙනම් දීලා තිබ්බ ඒකයි මම මේ කිව්වේ ගානක් හදද්දී අපිට ආදායම් ප්‍රකාශනය අනිවාර්යයෙන්ම හරිම වැදගත්. හරිම වැදගත්. right. අපි ගාන ටක් ගාලා ඉවරයක් කරමු. එහෙනම් දීලා තිබ්බ ෆිගර්ස් වලින් අපි ඔන්න හොයාගත්තා අපේ ආදායම් ප්‍රකාශනයට අදාළ ආදායම් ප්‍රකාශනය ඔස්සේ අපිට මේ ගිණුම් කර අනුපාත වලට අදාළ කොටස් කිහිපයක් අපි හොයාගත්තා. right. දැන් අපි යන් ගාන හදන්න. ගාන පළවෙනි එක. විකුණුම් පිරිවැය තොග පෙරවැටුම් අනුපාතය යටතේ අපිට අවශ්‍යයි සූත්‍රය විකුණුම් පිරිවැය බෙදීම සාමාන්‍ය තොගය තොග පෙරවැටුම් අනුපාතය. එහෙනම් යම් විකුණුම් පිරිවැය එහෙනම් විකුණුම් පිරිවැය ගන්න රුපියල් 5800යි. විකුණුම් පිරිවැය 5800. බෙදීම සාමාන්‍ය තොගය. සාමාන්‍ය තොගය කියලා කියන්නේ මොකක්ද? ආරම්භක සහ අවසාන තොගය එකතුව බෙදීම දෙක. එතකොට මේ ගාන දීලා තිබ්බ ආරම්භක තොගය 900ක්ලු ධන අවසාන තොගය දීලා තිබ්බ රුපියල් 1100ක්. රුපියල් 1100ක් බෙදීම කීයද පුතේ? දෙක. ඔන්න සාමාන්‍ය තොගය ගණනය කරන ආකාරය. 900 1100 කියන්නේ රුපියල් 2000යි 2002 න් බෙදුවහම කීයද? 1000ක් බවට පත් වෙනවා. රුපියල් 1000යි. එහෙනම් උත්තරයක් අපිට ගණනය කරගන්න පුළුවන්. උත්තරයක් ගණනය කරගන්න පුළුවන් 5.8යි. එතකොට මේක එන්නේ මොනවද? වාර. වාර 5.8යි. කියන්නේ තොග පෙරට මොනපාතය කියලා කියන්නේ තොගයක් විකුණුම් බවට පත්වන වාර ගණන. එතකොට ව්‍යාපාරයක් ගත්තට පස්සේ තොගයක් විකුණුම් බවට පත්වන වාර ගණන මොනවා වෙන්න ඕනේද? හැම වෙලාවෙම පුතේ වැඩි වෙන්න ඕනේ. right. ඊළඟට ණයගැති පිරිවැටුම් අනුපාතය. එතකොට මේ ගානේ හිට් පොයින්ට් එකක් දෙනවා. අතරේක තොරතුරු වල සියලුම විකුණුම් ණය පදනම සිදු කරේ. සියලුම විකුණුම් ණය පදනම මත සිදු කරේ. එහෙනම් විකුණුම් වල විකුණුම් දීලා තියෙනවා 9000ක්. මේ ඔක්කොම විකුණලා තියෙන ණයට. එහෙනම් ණයට විකුණුම් අගය ඔන්න රුපියල් 9000යි. බෙදීම සුපුරුදු පරිදි සාමාන්‍ය ණයගැතියෝ. සාමාන්‍ය ණයගැතියෝ අපිට හොයාගන්න පුළුවන් අර වගේම තමයි ආරම්භක සහ අවසාන ණයගැතියන්ගේ එකතුව බෙදනවා දෙකෙන්. එතකොට මේක දීලා තියෙනවා ආරම්භක දින ණයගැතිය රුපියල් 1600ක් විය. අර වගේම තමයි 1600යි ධන ඒ දෙකම අවසාන ණයගැතියෝ දීලා තියෙනවා ගානේ රුපියල් 1400ක්. 1400යි බෙදීම දෙක. එතකොට 1600 1400 කියන්නේ 3000යි. 3000 දෙකෙන් බෙදුවට පස්සේ උත්තරය 1500යි. ණයගැති පිරිවැටුම් අනුපාතය අපිට එනවා 6ක් කියලා වාර. ඒ කියන්නේ ණයගැතියන්ගෙන් සල්ලි හම්බ වෙන වාර ගණන කීයද? 6යි. පැහැදිලි? 6යි. එතකොට ණයගැති පිරිවැටුම් අනුපාතයත් හැම වෙලාවම මතක තියාගන්න ළමයි මොකක්ද? වාර සංඛ්‍යාව ළමයි වැඩි විය යුතුය. right. හදා ගන්න තලනක නියමයි. ඊළඟ එක මේ ප්‍රශ්නේ අහනවා දල ලාභ අනුපාතය. දල ලාභ අනුපාතය, ශුද්ධ ලාභ අනුපාතය. මොකද මේකේ තියෙන ෆිගර්ස් වලින් ලස්සනට ගන්නට උත්තරය ගන්න පුළුවන්. ලේසි. දල ලාභය අපිට දීලා තිබ්බ රුපියල් 3200ක්. දල ලාභය රුපියල් 3200යි. විකුණුම් දීලා තිබ්බ රුපියල් 9000ක්. ගුණ කිරීම 100. එහෙනම් මෙතනින් ගන්න උත්තරයක්. percentage එකක් ගන්න උත්තරයක්. ශුද්ධ ලාභ අනුපාතයත් හරිම ලේසි. ශුද්ධ ලාභයේ බෙදීම විකුණුම් ශුද්ධ ලාභය අපිට දීලා තිබ්බ 1350යි. දැන් 1350 බෙදීම විකුණුම් 9000 ගුණ කිරීම 100. එතකොට මේවා හරිම ලේසි. ෆිගර්ස් එක්ක යන්න හැම වෙලාවම අපි අන්තිමේදී උත්තර ටික දාගමු. හදාගන්න මෙතනට වෙනකන් හරිම ලේසි. එතකොට තොග පෙරටුම් අනුපාත හැම වෙලාවම වාර සංඛ්‍යාව වැඩි වෙන්න ඕනේ. වික්කා ගත්තා තොගයක් විකුණුම් බවට පත්වන වාර ගණන හැම වෙලාවම වැඩි වෙන්න ඕනේ. ණයගැති පිරිවැටුම් අනුපාතයත් වාර සංඛ්‍යාව වැඩි වෙන්න ඕනේ. ණයගැතියන්ගේ ඉක්මනට සල්ලි ගන්නවා.
ණයට වික්ක සල්ලි ගත්තා. ණයට වික්ක සල්ලි ගත්තා. ඒතකොට වාර සංඛ්‍යා හැම වෙලාවම වැඩි කර ගන්න ඕනේ. ඒතකොට දල ලාභ අනුපාතය ශුද්ධ ලාභ අනුපාතයත් එහෙමයි කලින් අවුරුද්දට සාපේක්ෂව percentage එකේ උත්තරය වැඩි වෙන්න ඕනේ හැම වෙලාවෙම. එතකොට මේ උත්තර හතරෙම මේ ගානේ දීලා තිබ්බ අනිත් කතන්දරය තමයි කතන්දරය තමයි පෙර අවුරුද්දට සාපේක්ෂව මේක සංසන්දනය කරන්න කියලා දීලා තිබ්බා. එතකොට පෙර අවුරුද්දත් එක්ක සංසන්දනය කරද්දී හැම වෙලාවම පෙර අවුරුද්දට සාපේක්ෂව අපේ අවුරුද්ද වැඩි නම් අපි කියනවා වාසිදායකයි මේ කතන්දරයේදී. right. අපි යන් කොටසක ඉපීම අනුපාතය හොයන්න සමානයි. ශුද්ධ ලාභයේ බෙදීම සාමාන්‍ය කොටස් සංඛ්‍යාව. එතකොට මේ ගාන දීලා තිබ්බා ශුද්ධ ලාභය රුපියල් 1350යි. 1350යි. ඒත් එක්කම සාමාන්‍ය කොටස් සංඛ්‍යාව. උගර මේ ගාන දීලා තිබ්බා සාමාන්‍ය කොටස් සංඛ්‍යාව දහස් වලින් ගත්තොත් එහෙම කොටස් 1,50,000ක් තියෙනවා. එතකොට මම මේක ඇත්තට හරව ගන්නම් 13,50,000ක් තියෙනවා ශුද්ධ ලාභය. ඒත් එක්කම කොටස් සංඛ්‍යාව 1,50,000යි. මේක බෙදුවට පස්සේ අපිට උත්තරයක් ගන්න එක කරන්න පුළුවන් කොටසක ඉපියුම් වගේ. ඊට පස්සේ කොටසක ලාභාංශය සාමාන්‍ය කොටස වල ගෙවු ලාභාංශය. ඒතකොට ගෙවු ලාභාංශ ගෙවලා දෙනවා කීයද රුපියල් 3ක්. ලක්ෂ 3ක ලාභාංශයක් ගෙවලා තියෙනවා. එහෙනම් මේකේ කොටස් සංඛ්‍යාව ඔයා දන්නවා 1,50,000යි. එහෙනම් කොටසකට ලාභාංශය කොටස් 1,50,000කට රුපියල් ලක්ෂ 3ක් ගෙවලා කියලා කියන්නේ එක කොටසකට ලාභාංශය ගෙවලා දෙනවා. ඒක බෙදා ගන්න ලේසියෙන්ම ගන්නම් රුපියල් කීයද 2ක්. 35.5 ලියා ගන්න 3290 හැම මෙතන 100 කොට කරපුවාම උත්තරය 35.55යි. ශුද්ධ ලාභ අනුපාතය 1350 බෙදීම 9000 විගුණ කිරීම 100. එතකොට මේක ගුණ කරාට පස්සේ අපිට උත්තරයක් එන්න ඕනේ 115යි. 115යි. ඒතර ශුද්ධ ලාභය කොටසකට අදාළව රුපියල් 9යි. රුපියල් 9යි මෙතන රුපියල් 2යි. right. එතකොට මෙන්න මේ විදිහට ඔයාලට පුළුවන් වෙන්න ඕනේ ගානක් හදාගන්න. එතකොට මේ ගාන තිබ්බ අනිකුත් විශේෂත්වය තමයි පෙර අවුරුද්දත් එක්ක සංසන්දනය කරන්න කියලා තියෙනවා. එතකොට පෙර අවුරුද්දත් එක්ක සංසන්දනය කරගන්න තියෙනවා. එතකොට මම කිව්වා තොග පෙරටුම් අනුපාතය, දල්ලා බලාප අනුපාතය, ණය පෙරටුම් අනුපාතය, ශුද්ධ ලාභ අනුපාතය, කොටසක ඉපියුම් මේ ඔක්කොම පෙර අවුරුද්දත් එක්ක සංසන්දනය කරද්දී වැඩි වෙලා තිබ්බොත් වාසිදායකයි. මොකක් හරි එකක් අඩු වෙලා තිබ්බොත් අවාසිදායකයි. right. දැන් බලමු අපි ඒ කතන්දරේ. අවුරුද්දේ දල ලාභ අනුපාතය 35.6යි. ගිය අවුරුද්දේ දල ලාභ අනුපාතය රුපියල් percentage equation ගතට පස්සේ 38%. එහෙනම් අපේ අවුරුද්දේ percentage එක අඩු වෙලා එහෙනම් පුතේ අවාසිදායකයි. ගිය අවුරුද්දේ ශුද්ධ ලාභ අනුපාතය 12.5යි. මේ අවුරුද්දේ 15ක් වෙලා තියෙනවා. එහෙනම් ගිය අවුරුද්දට සාපේක්ෂව අපේ අවුරුද්ද වැඩි වෙලා තියෙනවා ශුද්ධ ලාභ අනුපාතය. එහෙනම් වාසිදායකයි. තොග පිරටුම් අනුපාතය ගිය අවුරුද්දේ වාර 6යි. මේ අවුරුද්දේ වාර 5.8යි. තොග පිරටුම් අනුපාතය කියලා කියන්නේ තොගයක් විකුණුම් බවට පත්වන වාර ගණන. දැන් කීල්ස් එකක් කාගිල්ස් එකක් ගත්තට පස්සේ තොග පිරටුම් අනුපාතය ගොඩක් ඉහළයි. ඇයි ඒ? ගමේ සිල්ලරබඩු කඩට වඩා. මොකද එතන ඉක්මනින් තොගේ අඩු වෙනවා. එහෙනම් මේ ගානේදී ගිය අවුරුද්දට වඩා අපේ අවුරුද්දේ තොග පිරටුම් අනුපාතය අඩු වෙලා තියෙනවා. ඒ කියන්නේ තොගේ විකුණුම් බවට පත්වෙච්ච වාර ගණන අඩු පුතේ. ඒක නිසා අවාසිදායකයි. ණයගත පිරටුම් අනුපාතය ගිය අවුරුද්දේ 5.5යි. මේ අවුරුද්දේ ණයගත පිරටුම් අනුපාතය 6යි. එහෙනම් වාසිදායකයි. ඇයි ඒ? වැඩි වාර සංඛ්‍යාවක් ණයගතයන්ගෙන් මුදල් එකතු වෙලා තියෙනවා. පැහැදිලි? එහෙනම් ණයගත පිරටුම් අනුපාතයෙන් කියන්නේ සරල කතන්දරය. ණයගතයන්ගෙන් මුදල් ඔයා ණයට වික්කා ටක් ගාලා මුදල් ගත්තා. වික්කා මුදල් ගත්තා. වාර සංඛ්‍යාව හැම වෙලාවෙම වැඩි කරගත යුතුයි. වාර සංඛ්‍යාව වැඩි වාසිදායකයි. කොටසක ඉපයුම් ගිය අවුරුද්දේ 5.5 රුපියල් මේ අවුරුද්දේ රුපියල් 9යි. කොටසකට දීලා තියෙන ඉපයුම් ප්‍රමාණය වාසිදායකයි. කොටසකට ලාභාංශය ගිය අවුරුද්දේ සාමාන්‍ය කොටස් හිමියන්ට එක කොටසකට රුපියල් 2.750ක් ගෙවලා තියෙනවා. මේ අවුරුද්දේ ගෙවලා තියෙන්නේ රුපියල් 2ක් විතරයි. ඒක නිසා පුතේ කොටසකට ඉපයුම් එක අවාසිදායකයි. එහෙනම් මේ ප්‍රශ්නය හොඳ ප්‍රශ්නයක්. ඇයි ඒ සූත්‍රයෙන් ගානක් හදන්න තිබ්බා. ඒත් එක්කම ගානට අවශ්‍ය සමහර උත්තර ආදායම් ප්‍රකාශනයකුත් ගහගෙන හදන්න තිබ්බා. ඒත් එක්කම
ගිය අවුරුද්දත් එක්ක සංසන්දනය කරන්නත් තිබ්බයි. ඔයාලට පුළුවන් වෙන්න ඕනේ ගානක් දුන්නට පස්සේ ඔන්න ඔය විදියට අඩුපාත ගානක් දුන්නට පස්සේ සාමාන්‍යයෙන් සූත්‍රයක් උක්ත කරගෙන ගානක් හදාගන්න හැකියාවක් තියෙන්න ඕනේ. ඒත් එක්කම පෙර අවුරුද්දත් එක්ක සංසන්දනය කරලා වාසිදායක තත්ත්වයක්ද අවාසිදායක තත්ත්වයක්ද කියලා කියන්නත් පුළුවන් වෙන්න ඕනේ. කිඩුම් කර අනුපාත කියලා කියන්නේ මම දකින විදියට එකවුන්ටිං වල තියෙන වැදගත්ම පාඩමක්. මේ පාඩමේ වැදගත්කම තමයි ඔයගලන්ට MCQ ප්‍රශ්න 4ක් එනවා. ඒත් එක්කම සෙකන්ඩ් පාර්ට් එකේ ලකුණු 10ක් 15ක් අතර ප්‍රමාණයකට ගණනක් එනවා. අනිවාර්යයෙන්ම ඒක නිසා මේක අතාරින්න නැතුව පුතේ අනිවාර්යයෙන්ම ඔයා කරගන්න එක්සෑම් එකේදී.